මේ තියෙන්නේ අපි කැම් එකේ බොක්ස් එක. එතකොට මේක ගහලා තියෙනවා මේ බොක්ස් එකේ. මේ තියෙන්නේ බයික් රයිඩ්, ට්‍රැවල් කරනකොට බයිසිකල් රයිඩ්. මේ ස්කී කරනවා හිම අර කරණම් ගන්න එක. බෝට්ටු පදිනවා මේ. බෝට්ටු වයි කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ කැම් එකේ ඉස්සරහා පැත්ත. වරන් වෝටර් ප්‍රූෆ් වතුරේ දාලා තියෙන්නේ. Insta360X4. එතකොට මේ පැත්තේ තියෙනවා 72 megapixel ලංසක 360 ෆොටෝ ගන්න පුළුවන් කියලා දාලා දෙනවා. මේකේ මේ බයිසිකල් රයිඩ් එකක් දාලා තියෙන්නේ. 4K 60 fps single lens mode එක තියෙනවා. හරි removable හරි ගලවන්න පුළුවන් race guard එකක් තියෙන්නේ. waterproof තියෙනවා 10 meter දක්වා. හරි 33 feet. AI powered editing තියෙනවා. AI powered editing. AI editing. අසක 360 videos ගන්න පුළුවන් ආදිනවා. මේ තියෙන්නේ parachute taking පයින් මම ගන්න videos එකක්. අපි අර මේ ලෝකෝ ගෝලයක් වගේ අංශක 360 වල දැකලා ඇති ලෝකෝ ගෝලයක් වගේ කට්ටිය ෆොටෝස් ගන්න දෙනවා. ඒ වගේ ෆොටෝස් මේකින් ගන්න පුළුවන්. shoot first frame later. හරි මේකෙන් මුලින්ම අපිට shoot කරගන්න පුළුවන්. අංශක 360 shoot කරගන්න පුළුවන්. වටේම ඊට පස්සේ ඔයාලට කැමති ෆ්‍රේම් රේට් එකට මේක එඩිට් කරගන්න පුළුවන්. හරි. අපි හිතමු YouTube වීඩියෝ එක සයිස් එකකට එහෙම නැත්නම් ෆෝන් එකේ 916 සයිස් එකට TikTok වීඩියෝ සයිස් එකට ඔයාලට පස්සේ එඩිට් කරගන්න පුළුවන්. ඔයා කැමති විදිහට. හරි එතකොට invisible selfie stick එක තියෙනවා. ඔයාලට ඒක invisible එක on කරගන්න පුළුවන්, off කරගන්න පුළුවන්. invisible කියන්නේ ඔයාලගේ selfie stick එක පේන්නේ නැහැ ෆොටෝ ගද්දි. තනිකර වෙන කෙනෙක් ගන්නවා වගේ ඔයා ගත්තට ඒක වෙන කෙනෙක් ගන්නවා වගේ වෙන කෙනෙක් වීඩියෝ කරනවා වගේ ගන්න පුළුවන්. මේ තියෙන සෙන්සර් එකක් තියෙනවා. ඒ කියන්නේ ගැස්සෙන ඒවා හැම නෑම මේක බයිසිකල් යනකොට හොඳට සුපිරියට වීඩියෝස් වෙනවා. ඉතින් Insta360 කැම් එක අපි දැන් බලමු කැම් එකේ ඇතුලේ වැඩ කැලි කොහොමද කියලා. මේකේ අපි මුලින්ම මේකේ තියෙන දේවල් කතා කරමු. දැනට පේන්න තියෙන දේවල්. මෙතන X4 360 කියලා ගහලා තියෙනවා. Insta360 X4 කියලා. එතකොට මේකේ දෙපැත්තෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කැමරා දෙකක් තියෙනවා. හරි. එතකොට මේ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් මේ සයිස් එකේ ඩිස්ප්ලේ එකක්. මේ තියෙන ඩිස්ප්ලේ එක. හරි. අපිට බලා ගන්න පුළුවන් පවර් බටන් එක තියෙනවා. මෙතන තියෙන පවර් බටන් එක. මෙතන අපිට මේක බැටරි එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ දෙක පන්නපුවාම ඔය විදිහට පන්නපුවාම බැටරිය එළියට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේකේ බැටරි එක. මේ තියෙන්නේ මේකේ ඇතුළ චිප් එක දාන්න පුළුවන් අපිට වෙන්න මෙතෙන්. මේ තියෙන්නේ චිප් එක. මේක ඔබපුවාම චිප් එක එළියට එනවා. අපිට මේක charge කරන්න පුළුවන්. මෙතන තමයි අපිට මේක charge කරගන්න තියෙන්නේ. charge කරගන්න පුළුවන් මෙතන. හරි. එතකොට අපි බලමු මේක on කරලා. මම power button එක click කරනවා. හොඳයි. power button එක click කරපුවම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ cam එක open වුණා. එතකොට මේක original Insta360 X4 cam එකක් company එකම order කරේ. මම මේක order කරේ කොරියාවෙන්. ඉතින් මම ලංකාවේ මිලයි කොරියාවේ මිලයි වීඩියෝ එක අවසන්ට කියන්න. හොඳයි. එතකොට මේ cam එකේ ගොඩක් features තියෙනවා. හරි. මේක තියෙනවා 360 කියලා එකකුයි සාමාන්‍ය අපිට මේ cam එකේ 360 විදියට ඒ කියන්නේ මේ cam එක මෙතන තියෙනවනේ මෙහෙම. එතකොට මේ cam එකකින් මේ හැම වටේම තියෙන දේවල් පේනවා. මේ පැත්තත් පේනවා, මේ පැත්තත් තියෙනවා, මේ පැත්තත් පේනවා, මෙහෙත් පේනවා. හොඳයි. ඒ කියන්නේ 360 අංශක 360ටම මේ cam එකෙන් අපිට පේනවා. ඒ විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් normal විදියට මේ පැත්ත විතරක් පේන විදියටත් අපිට මේ cam එකෙන් photos videos ගන්න පුළුවන්. ඉතින් මේකේ size එක ගැන වට idea එකක් ගන්න පුළුවන්. මම මේ විදියට මේක අල්ලන්නම්. මේ ඔන්න බලා ගන්න. මේකේ size එක. ඔන්න. ඉතින් අපිට මේක පොකට් එකේ වුණත් දාගෙන යන්න පුළුවන් size එකේ තියෙන. සාමාන්‍ය බරක් තියෙනවා. මේකේ තියෙන selfie stick එක invisible. ඒ කියන්නේ මේක selfie stick එක මෙතෙන්ට අය කරන්න තියෙන්නේ. එමයි කරපුවාම වීඩියෝ කරද්දී අපි selfie stick එක අල්ලන් ඉන්නවා කියලා පේන්නේ නැහැ. cam එක පේන්නේත් නැහැ. තනිකර වෙන කෙනෙක් ඔයාව වීඩියෝ කරනවා ෆොටෝ ගන්නවා වගේ මේකෙන් අපිට ගන්න පුළුවන්. මම මේකෙන් කරපු වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අනිත් channel එකේ නද්දගෙන channel එකේ මම link එක description එකේ දාන්නම්. මේ තියෙන channel එක මේ channel එකේ තියෙන්නේ මේ cam එකෙන් කරපු වීඩියෝස් තමයි ඔක්කොම තියෙන්නේ.
ඉතින් 360 තියෙනවා ස්ටාර්ලැබ්ස් ඩැබ්ස් කැම්ස් ලූප් රෙකෝඩින් බුලට් ටයිම් සිෆ්ට් ටයිම් ලැප්ස් තියෙනවා HDR වීඩියෝස් ගන්න පුළුවන් සිංගල් ලෙන්ස් එකෙත් ඒ වගේම වෙනස් ඒවා තියෙනවා ෆොටෝස් වීඩියෝස් ෆ්‍රී ෆ්‍රේම් වීඩියෝ මී මෝඩ් ලූප් රෙකෝඩින් ෆොටෝ වීඩියෝ ඒ විදිහට අපිට එක ෆීචර්ස් තියෙනවා හොඳයි ඊට පස්සේ මේකේ මම ඔයාලට settings වලට යන්න ඕන නම් මෙන්න මේ විදිහට උඩින් දැන් අදින්න ඕනේ පල්ලෙහාට හරි ඒ පස්සේ මේකේ settings බලා ගන්න පුළුවන් හරිද මේකේ මේ ස්ක්‍රීන් එක ලොක් වෙනවද brightness අඩු වැඩි කරන්න මෙතන ඉතින් brightness අඩු වැඩි කරන්න පුළුවන් හරි ඔටෝ දාලා තියෙන්නේ ඊට පස්සේ මේවා තියෙනවා ඊට පස්සේ මේකේ මේ ස්ක්‍රීන් රීඩර් එකක් තියෙනවා ස්ක්‍රීන් රීඩර් shooting switching modes low battery මේ වගේ දේවල් වලදී මේකේ ස්ක්‍රීන් එක රීඩ් කරනවා ඒ කියන්නේ බැටරි බහලා තියෙනම් බැටරි බහලා කියලා සවුන්ඩ් එකක් එනවා ඊට පස්සේ මේකේ අපිට සවුන්ඩ් ඔන් ඔෆ් කරගන්න පුළුවන් AI ෆීචර් එක තියෙනවා ඊට පස්සේ මෙන්න මේ අතක් දාලා තියෙන්නේ මේකෙන් අපිට පුළුවන් අපි ෆොටෝ එකක් ගන්න ඕන නම් අපි අත වනන්න තියෙන්නේ අත වනපුවාම ඔටෝම ෆොටෝ එක වදිනවා කැප්චර් වෙනවා ඒ කියන්නේ අර බ්ලූටූත් වලින් වගේ බටන් එක ක්ලික් කරන්න ඕනේ අපිට ඈත ඉඳන් අත වනපුවාම ෆොටෝ එක වදිනවා හරිද ඊට පස්සේ මෙන්න මේකෙන් අපිට තියෙන්නේ කැප්චර් ෆොටෝ කියපුවාම ෆොටෝ එක වදිනවා මේක ඔන් කරලා තියාගත්තාම අපේ වොයිස් එක අනුව කැප්චර් ෆොටෝ කියපුවාම ෆොටෝ එක වදිනවා කැප්චර් වීඩියෝ කියපුවාම වීඩියෝ එක රෙකෝඩ් වෙනවා ඔයගේ ෆීචර්ස් ගොඩක් තියෙනවා තව ඉතින් මේ කැම් එක අපිට කැම් එකේ තියෙන දේවල් එඩිට් කරගන්න අපිට මෙන්න මේ Insta360 කියන ඇප් එක යූස් කරලා තමයි අපි කැම් එකේ තියෙන දේවල් අපි රෙකෝඩ් කරගන්න ෆොටෝස් වීඩියෝස් එඩිට් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ ඇප් එක ඔයාලට Google Play Store එකේ වගේම App Store එකේ ගන්න පුළුවන් මේ තියෙන්නේ Insta360 කියන ඇප් එක ඕපන් කරපුවාම ඉතින් මෙතන ක්ලික් කරලා අපිට මේක කනෙක්ට් කරගන්න පුළුවන් කැම් එක කනෙක්ට් කරගන්න පුළුවන් හරි මේ තියෙන්නේ කනෙක්ට් කියලා ඊට මේ විදිහට අපි කැම් එක කනෙක්ට් වෙනවා ඔන්න අපි කැමරාව කනෙක්ට් වුණාට පස්සේ අපි කැම් එකේ තියෙන ඇල්බම්ස් අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන අපි කැම් එකේ දැන්ට තියෙන ඇල්බම්ස් හරිද ඊට පස්සේ මේක උඩ අපිට ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ ෆෝන් එකට කියන්නේ මේ ඇප් එකට සේව් වෙනවා සේව් වුණාම කැම් එකෙන් අපිට ඩිලීට් කරලා දාන්න පුළුවන් එහෙම තියෙන ඇප්ස් ඊට පස්සේ මේකෙන් අපිට මෙන්න මේ කැම් එක උඩ දැන් ක්ලික් කරොත් කැමරාවෙන් පේන එක දැන් ලයිව් අපිට බලා ගන්න පුළුවන් මේකෙන් හරි මේක එහාට මෙහාට කරලා හරි මේක එහාට මෙහාට කරලා මේක 360ටම බලා ගන්න පුළුවන් ඔන්න 360ටම බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ මෙතන යට තියෙනවා මේ ඒ ෆීචර්ස් ටික තියෙනවා අපිට ෆොටෝ නම් ෆොටෝ HDRද ඒ අර කැම් එකේ තිබ්බේවම ටික මෙතන පෙන්නනවා ඒ වගේම තමයි මේකේ ලයිව් කියන එකත් පෙන්නනවා ඔයාලට YouTube live එකක් යන්න ඕන මේ තියෙන free frame live කියන්නේ තනි කියන්නේ normal cam එකකින් පේන විදිහට ඒකට මේ 360 live කියන්නේ අංශක 360ටම පේන විදිහට live එක යන්නත් පුළුවන් only YouTube ඕන එක යන්න පුළුවන් මේ app එකේ තියෙනවා අර setting ටිකම ඔයාලට ඒ වගේම තමයි මේ app එකකින් අපිට අපේ videos edit කරගන්නත් පුළුවන් මේ විදිහට ගියපුවාම මේ මෙන්න මෙතන මේදී මේකෙන් අපිට ෆ්‍රේම් එක හදා ගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට අපිට ෆෝන් එක හරවපුවාම මම ඔයාලට පෙන්නන්නම් ඔය ඕන පැත්තකට අපිට බලා ගන්න පුළුවන් හැම පැත්තම අපිට හරිද අපිට අවශ්‍ය පැත්ත විතරක් දැන් මේකෙන් රෙකෝඩ් එක ඔබලා රෙකෝඩ් කරගන්න පුළුවන් එඩිට් කරගන්න පුළුවන් මේකෙම එඩිට් කරන්න පුළුවන් හරි මේකේ මේ ට්‍රැකින් සිස්ටම් තියෙනවා මිනිස්සු ඉන්නවනම් මිනිහා විතරක් ට්‍රැකින් කරලා තියාගන්න පුළුවන් ඉස්සරහා ට්‍රැක් කරලා තියාගන්න පුළුවන් මිනිස්සු නම් මිනිස්සු අර මිනිහා ඔටෝම ට්‍රැක් වෙනවා අපිට අදාළ දෙයක් විතරක් කොහොම මාක් කරගන්න පුළුවන් අංශක 360ටම හොම් බලන්න පුළුවන් ඕකේ ඔයගේ ගොඩක් ෆීචර්ස් මේ කැම් එකේ තියෙනවා මේ තියෙන එඩිට් කරගන්න පුළුවන් මෙතනින්
හරි ක්‍රියේට් වීඩියෝ ගිහිල්ලා ඔටෝ එඩිට් තියෙනවා. ඔටෝ එඩිට් එකකුත් තියෙනවා. AI editing තියෙනවා. Flash cuts of labs මේ තියෙන vlog මේ තියෙන්නේ auto editing AI wrap මේ විදිහට වීඩියෝ එකක් කරලා ඔයාලට මේක ටෙම්ප්ලේට් එක ඉතින් මේක යූස් කරලා ඔයාලට මේ විදිහටම එඩිට් කරගන්න පුළුවන්. මේ තියෙන එකෙන් කරන වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් කැම් එකක් පේන්නේ නැහැ. මේ සුපිරි වීඩියෝස් අපිට මේකෙන් කරගන්න. මේ තියෙන්නේ මේකේ ප්‍රයිස් එක ලංකාවේ 1,69,500. කොරියාවේ මේක 1,40,000කට විතර ගන්න පුළුවන්. තියලුනි ඉස්ටා 360 කැම් එකේ වැඩ කැලි ගැන ඔයාලා බලන්න ඇති. අනිවාර්යයෙන්ම අපේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට අපිට තියෙන බෙල් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න සියලුන්ටම බයි බයි.